මටම මවපු කෙනා ආයි ආයි මේ කොහෙන්ද මේ වනචරය අරන් ආවේ? ආයි ආස කෙනා මටම මවපු කෙනා මේ ගෑණියයි කොහමද පුණුව? විශිෂ්ටයි සර්. විශිෂ්ටයි සර්. උඹ පාරේ යද්දී ලස්සන සුදු කෙල්ලෙක් උඹ ඉස්සරහට එනවා. උඹට ඒකිට ආස හිතිලා උඹ ඒකිට ටෝක් කරන හදනවා. උඹ මොකද්ද මුලින්ම ඒකකින් අහන්නේ? ආනංගී පුක්කසදද? කණ්ඩ පැලෙන්ද දෙන්නපට. මගේ යාළුවෙක් තමයි ලොල්ලාන්නේ. ලකරවේ. යකෝ මට ඔළුව උස්සන්නම නෑ. හායි ලස්සන ළමයෝ. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා. හැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. මම මෙච්චර චැන්ටෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. මුද කිව්වේ කොන කන පුරන්න අච්චෝ දකිටි නරනෝ පෙන්නේ අපේ තන පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. එන්නපා මගුල් නටන්න පරද්දාපතර වේ අවුස ගත්තොත් ආ දීලා දිනුවක් දෙන්න තියෙන එක දොඹෙන්න කීප දෙනෙකුට මම පාඩම ඉගෙනුවා පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි ගියේ හින්දා අනිත් අයට ලිංගික හරියස් කවර් කරන්න එපා. හලෝ පැටියෝ කොහොමද? ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට බලන්න දිගින් දිගටම එන්න එපා. හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. කැරිය දාන දාගත්ත නේද? උපරිම පල්ලෙනවා ආදරය කරුණාව උකරනවා. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ